අයිබෝන් සුබ දවසක් සියලුම දෙනාටම ෆ්ලයින් යුරෝප් අපේ YouTube channel එකෙන් සතිපතා අරන් යන රුමේනියානු එම්බසි අප්ඩේට් සම්බන්ධ වීඩියෝ එකක් එක්ක තමයි ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ. නොවැම්බර් මාසේ ආරම්භ වෙනකොට රුමේනියානු එම්බසි එකේ වැඩ පිළිවෙල ගැන අද අපි වීඩියෝ එකේදී කතා කරමු. SC 197, SC 198, SC 199 සහ SC 200 SC කාණ්ඩවල අය ගිය සතියේ, ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ අන්තිම සතියේ ඉන්ටර්විව් වලට මුහුණ දුන්නා. ගිය සතියේ ඩේට් ඉෂුව වීම ගැන කතා කරොත් 2025 මැයි මාසේ 12 වෙනිදා ඉඳන් 2025 ජූනි මාසේ 20 වගේ වෙනකන් ඩොකියුමන්ට් එම්බසි සබ්මිට් කරපු SC 200, 201, 202, 203 සහ SC 204 ඉතා සුළු ප්‍රමාණයකට ඉන්ටර්විව් සඳහා දින ලැබුණා ගිය සතියේ. නොවැම්බර් 3 වෙනිදා ඉඳන් නොවැම්බර් 24 වෙනිදා වෙනකන් දින ලැබිලා තියෙනවා මෙයාට ඉන්ටර්විව් වලට මුහුණ දෙන්න. ඔයාලට මතක ඇති පසුගිය මාස කිහිපෙහිම ඉන්ටර්විව් වලට දින ලැබුණේ ඊටම කෙටි දැනුම් දීමකින්. ඒ කියන්නේ මේල් එක ඉෂුව වෙලා දවස් 4කින් 5කින් ඉන්ටර්විව් වලට ෆේස් කරන්න තිබුණේ. නමුත් ගිය සතියේ ඉන්ටර්විව් වලට ඩේට් ඉෂුව වුණා ලොකු ටයිම් ගැප් එකකින්. ඒ කියන්නේ මේල් එක ඉෂුව වෙලා සති දෙකක් 3ක් වගේ ගියාට පස්සේ තමයි මේ අයට ඉන්ටර්විව් වලට ෆේස් කරන්න තියෙන්නේ. පාස්පෝර්ට් කලෙක්ෂන් පැත්තට ගියොත් නොවැම්බර් මාසේ 3 වෙනිදා පාස්පෝර්ට් කලෙක්ට් කරගන්න කියලා මේල් ඉෂුව වෙලා තියෙනවා. ඔක්තෝබර් මාසේ 23 වෙනිදා වගේ වෙනකන් ඉන්ටර්විව් වලට ෆේස් කරපු අයට නොවැම්බර් මාසේ 10 වෙනිදාකින් පසුව පාස්පෝර්ට් කලෙක්ට් කරගන්න යනකොට ඔයා සෙල්ෆ් ඇප්ලයි කරත් ඔයා ඒජන්සි මාර්ගයෙන් ඇප්ලයි කරත් පොත් කලෙක්ට් කරගන්න අනිවාර්යෙන් ඉන්ටර්විව් එකට ෆේස් කරපු කෙනාම යන්න වෙනවා. එතකොට ඒජන්සි වලින් ඇප්ලයි කරපු අයගේ පොත් කලෙක්ට් කරගන්න ඒජන්සි එක යනවා නම් ඔයාලා නොතාරිස් කෙනෙක් මාර්ගයෙන් බලය පවරවපු ලෙටර් එකක් ඒජන්සි එකට දෙන්න ඕනි. ඔයාලගේ පොත් කලෙක්ට් කරගන්න කැමැත්ත ප්‍රකාශ කරලා. සෙල්ෆ් ඇප්ලයි කරපු අය නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ අයම තමන්ගේ පොත කලෙක්ට් කරගන්න යන නිසා ඔයාලා ඒජන්සි මාර්ගයෙන් ඇප්ලයි කරපු කෙනෙක් නම් ඒජන්සි එකත් එක්ක කතා කරගන්න පොත කලෙක්ට් කරගන්න සම්බන්ධයෙන්. එම්බසි ඉන්ටර්විව් එකේදී යන ප්‍රශ්න වලට සූදානම් වෙනවා වගේම එම්බසි එකට ඉදිරිපත් කරන ඩොකියුමන්ට් සම්බන්ධව අවධානය යොමු කරලා ඩොකියුමන්ට් ටික නිවැරදිව හදාගෙන යන්න ඉන්ටර්විව් එකට යනකොට. මොකද ඔයාලගේ වීසා එක රිජෙක්ට් වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් ඔයාලගේ ඩොකියුමන්ට් නිවැරදිව නැතිබුණොත්. ඔයා බයික් රයිඩර් හරි වෙනත් ඩ්‍රයිවිං ජොබ් එකකට රුමේනියාවට යන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඉන්ටර්විව් එකට යනකොට ඔයාලගේ ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරලා අරන් යන්න. ඒ වගේම ඔයාගේ ඉන්ටර්විව් ඩේට් එකේ ඉඳන් අවුරුදු 2ක් ඇතුළත ඔයාගේ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙනවා නම් අනිවාර්යෙන් ඉන්ටර්විව් එකට යනකොට ඔයාගේ පාස්පෝර්ට් එක රිනිව් කරලාගෙන යන්න. ගැරන්ටි ලෙටර්, ට්‍රැවල් ඉන්ෂුරන්ස් ඇතුළු එම්බසි එකට ඉදිරිපත් කරන හැම ඩොකියුමන්ට් එකක්ම එම්බසි එක කියව තියෙන විදිහට අවශ්‍ය විදිහට අප්ඩේට් කරගෙන අරන් යන්න ඉන්ටර්විව් එකට යනකොට. නොවැම්බර් මාස 10 වෙනිදාගෙන් පස්සේ ඔයාලා ඉන්ටර්විව් යනකොට ඔයාලගේ ඩොකියුමන්ට් වල මොකක් හරි අඩුපාඩුවක් තිබුණොත් ඒ ඩොකියුමන්ට් නැවත ඉදිරිපත් කරන්න හරි නැවත ඉන්ටර්විව් වලට ෆේස් කරන්න හරි දිනයක් ලැබෙන්නේ නැහැ. ඔයාලට මතක ඇති පහුගිය දවස්වල ඉන්ටර්විව් වලට යන දවසේ ඩොකියුමන්ට් අඩුපාඩු තිබුණ අයට වෙනම දින දීලා තිබුණා ඩොකියුමන්ට් හදාගෙන ඉන්ටර්විව් වලට ෆේස් කරන්න එන්න කියලා. නමුත් මින් ඉදිරියට එහෙම වෙන්නේ නැහැ. ඔයාලා ඉන්ටර්විව් යන දවසේ ඔයාලගේ ඩොකියුමන්ට් මොන හරි අඩුපාඩුවක් තිබුණොත් ඒක ඉන්ටර්විව් එක ෆේල් වෙන්න හේතුවක් වෙයි. ඒ වගේම තමයි කන්සියුලර් කෙනෙක් විශේෂයෙන් ඉල්ලුවොත් හැර ඔයාලා එම්බසි ඉන්ටර්විව් එකෙන් පසුව ඔයාලා එම්බසි එකට ඉදිරිපත් කරන කිසිම ඩොකියුමන්ට් එකක් එම්බසි එකෙන් බාර ගන්නෙත් නැහැ. පොලිස් රිපෝට් සම්බන්ධනොත් විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා. ෆොරේන් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරපු පොලිස් රිපෝට් එකක් නිකුත් කරපු දවසේ ඉඳන් මාස 6ක් තමයි මේ වෙනකන් වළංගු කාලය තිබුණේ. නමුත් ඉදිරියේදී ෆොරේන් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරගත්ත පොලිස් රිපෝට් එකත් නිකුත් කරපු දවසේ ඉඳලා අවුරුද්දක් වළංගු වෙනවා කියලා එම්බසි එකෙන් නෝටිස් කරලා තියෙනවා. හරි, ඔක්තෝබර් මාසයේ අවසාන වෙනකොට නොවැම්බර් මාසයේ ආරම්භ වෙනකොට ලංකාවේ වෙලා තියෙන රුමේනියානු එම්බසි එක සම්බන්ධයෙන් මේ අප්ඩේට් එක තමයි දෙන්න තිබුණේ. බොහොම ස්තුතියි වෙනද වගේම අදත් අපිත් එක්ක රැඳලා හිටියට. අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.